අයිබෝවන් අද අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ සංඛ්‍යාවක් 9න් ගුණ කරන කෙටි ක්‍රමයක් ගැන කියලා දෙන්න. මේ ක්‍රමෙදී ඕනෑම සංඛ්‍යාවක් 9න් පහසුවෙන් ගුණ කරගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද කරන්න කියලා. එතකොට මේක මම මුලින්ම කියලා දෙන්නම්. 1 සිට 10 දක්වා තෙක් තියෙන සංඛ්‍යාවක් ගත්තොත් කොහොමද 9න් ගුණ කරගන්නේ? ටක් ගාලා අපි කියාගන්න කියලා. මේකෙදි කරන්න ඕන අපෙන් 9 දැන් හිතමු උත්තරේ 9 වරක් 7 අහනවා කියලා. අපි මේ 9න් අහන වාරය තියෙනවනේ. දැන් මේ වෙලාවේ නම් අහන්නේ 7. මේ අහන වාරය 10 ගුණාකාරයකට වැඩියෙන් ළඟම වැඩියෙන් ඉන්න එක්කෙනා කවුද කියලා බලන්න ඕනේ. දැන් අපේ පළවෙනි 10 ගුණාකාරය වෙන්නේ 10නේ. යන්නේ 10 20 30 40 ඔය විදිහටනේ යන්නේ. එතකොට දැන් 7 කියන්නේ 10ට වඩා අඩු කෙනෙක්. එතකොට 7ට වැඩියෙන් ඉන්න 10 පළවෙනි ගුණාකාරය වෙන්නේ 10මයි. එහෙනම් ඔයා කරන්න ඕන අන්න එහෙම එන ගුණාකාරය කවුද කියලා අඳුර ගන්න ඕනේ. දැන් 7ට වැඩියෙන් ඉන්නේ 10 නම් එයාව මෙතනින් ලියා ගන්නවා. එතකොට මේ ලියාගද්දි 10 කියන සංඛ්‍යාවේ පළවෙනි ඉලක්කම අවසාන ඉලක්කම හැර අනිත් ඉලක්කම ගන්න ඕනේ. අවසාන ඉලක්කම අතහැරියාම ඉතුරු වෙන්නේ එකනේ. අන්න ඒ අගය මෙන්න මේ අහන වාරයෙන් අඩු කරන්න ඕන. අහන වාරයෙන් අඩු කරන්න ඕන. දැන් එහෙනම් 7නේ අහන වාරය මම කරන්න ඕනේ 7න් එකක් අඩු කරන එක. එතකොට උත්තරේ 6යි. ඊට පස්සේ අපි දන්නවා සංඛ්‍යාවක් 9න් බෙදනවා කියලා කියන්නේ යාගේ ඉලක්කම් දර්ශකය 9ක් වෙනවා. එහෙනම් මම මෙතන ඉලක්කම් දර්ශකය 9ක් වෙන්න අවශ්‍ය ඉතුරු ඉලක්කම ලියාගත්තා නම් මට මේකේ උත්තරේ ගන්න පුළුවන්. දැන් මෙතන 6ක් තියෙනවා ඉලක්කම් දර්ශකය 9ක් වෙනවා නම් මදි වෙන්නේ 3ක්. එහෙනම් මේකට උත්තරේ පිටිපස්සෙන් 3ක් ලියුවාම උත්තරේ 63යි. මේකෙන් ඕනෑම 9 ගුණාකාරයක් හදාගන්න පුළුවන්. තියෙන්නේ එයාගෙන් අහන වාරයට වැඩි ආසන්නම 10 ගුණාකාරය ලියාගෙන ඒකේ අවසාන බිඳුව ඉවත් කරන්න ඕන. එහෙනම් අපි තව එකක් බලමු. අපි ගමු 118 වගේ 9 වැඩි කරනවා 118. මේකේ උත්තරේ ගන්න ඕන. එතකොට දැන් මේකේ උත්තරේ ගත්තොත් එහෙම කරන්න තියෙන්නේ 118 නේ අහන්නේ. 118 ආසන්න වෙන 10 ගුණාකාරය වෙන්නේ 120. එහෙනම් 120 අවසාන ඉලක්කම අයින් කරන්න. ඉතුරු වෙන්නේ කීයක්ද? 12. කරන්න ඕන මේ 118න් 12ක් අඩු කරන්න ඕන. 118න් 12ක් අඩු කරනවා කියලා කියන්නේ උත්තරේ වෙන්නේ 106යිනේ. දැන් මේ 106 කියන ආපු ඉලක්කමේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය බලන්න. 1.1යි. ඒකට 6ක් එකතු වුණාම 7යි. ඉලක්කම් දර්ශකේ 9ක් වෙන්න තව දෙකක් මදි. එහෙනම් පිටිපස්සෙන් ওই දෙක ලියන්න. එතකොට උත්තරේ 1062යි. එහෙනම් 118න් වැඩි කරාම උත්තරේ 1062යි. මීට වඩා ලොකු ගාණක් වුණත් පුළුවන්. 9න් වැඩි කරනවා 4327. දැන් 4327 කියන එක කියන ආසන්නම 10 ගුණාකාරය වෙන්නේ මෙයාට වඩා වැඩි 4330. 4330. එතකොට මේකෙන් මේ අග බිඳුව කපා ගන්න. එතකොට ඉන්නේ කීයද? 433නේ. එහෙනම් 4327න් 433ක් අඩු කරන්න ඕනේ. 7න් 3ක් 4යි, 12න් 3ක් 9යි, 42න් 38යි. 3894 එන්නේ. දැන් මේ ඉලක්කම් දර්ශකය බලන්න 3යි 8යි 11යි, 11යි 9යි 20යි, 20යි 4යි 24යි. 24යිනේ. 24යි කියන එකේ ඉලක්කම් දෙකක් ඇවිල්ලා තින්නේ. ආයෙත් බලන්න ඕනේ. 2යි 4යි 6යි. එහෙනම් 3ක් තමයි මදි. එහෙනම් මෙන්න මේ අග 3894 කියලා ආපු එකට අගට 3 ඉලක්කමක් දාගන්න. 3894යි 3යි. දැන් මෙතන මේ සාමාන්‍ය විශාල සංඛ්‍යාවකට මේ වගේ සංඛ්‍යාවකට ගද්දි මේක ටික දිග වැඩි. ඊට වඩා ඉතින් ලේසි නවරක් 7 ගුණ කර කර මේ විදිහට ගන්න එක. නමුත් සමහරක් කට්ටියට ගුණ කිරීම අමාරු වෙන තැනකදී මෙන්න මේ වගේ දෙයක් ලේසි. මොකද මේකේ තියෙන එකතු කිරීම සහ අඩු කිරීම විතරයි. ගුණ කිරීම කරන දෙයක් ලොකුවට දෙයක් කරන්නේ නැහැ. ගුණ කිරීම අමාරු කට්ටියට එකතු කිරීම සහ අඩු කිරීම ඇසුරෙන් සංඛ්‍යාවක ගුණිතය ලබා ගන්න මේක වැදගත් වෙයි කියලා හිතනවා. තව එකක් හදලා පෙන්නන්නම්. 9 වැඩි කරනවා 873. ඉලක්කම් 3ක එකක් මේකත් ගත්තේ. එතකොට මේකෙදි කරන්න ඕනේ 873 කියන එක කෙනා ආසන්න 10 වැඩි ගුණාකාරය වෙන්නේ 880. එහෙනම් 880 වෙන්නේ. මේකේ බිඳුව කපලා මෙන්න මේ ඉලක්කම් දෙක මේ අගෙන් අඩු කරන්න. 873න් 88ක් අඩු කරනවා කියලා කියන්නේ 785යි. එහෙනම් 785 තමයි මෙතන තියෙන්න ඕන සංඛ්‍යාව. දැන් මෙයාගේ ඉලක්කම් දර්ශකය ගන්න ඕන. 7යි 8යි 15යි. 15යි 5යි 20යි. 20යි කියලා කියන්නේ 2.0නේ. 2.0 ඉලක්කම් දර්ශකයේ 2මයි.
9ක් වෙන්න 7ක් මදි. එහෙනම් මේකේ අවසාන ඉලක්කම වෙන්නේ 7. එහෙනම් 9 වැඩි කිරීම 873 සමාන වෙනවා 7857ට. ස්තුතියි.